මම කායික රෝග විශේෂඥ වෛද්‍ය දේශනී තෙන්නකෝන්. ඩෙංගි රෝගය නැවතත් සීග්‍රයෙන් ව්‍යාප්ත වන මෙම කාලයේදී ඩෙංගු රෝගය පිළිබඳව දැනගත යුතු මූලික කරුණු කිහිපයක් පිළිබඳව අපි දැනුවත් වෙමු. ඩෙංගු රෝගය ආසාදිත පුද්ගලයෙකු කිසිදු රෝග ලක්ෂණයක් නිරූපණය නොකරන අවස්ථාවේ සිට ඩෙංගු උණ, ඩෙංගු රක්තපාත තත්ත්වය සහ ඩෙංගුත් සමග ඇතිවන විවිධ සංකූලතා තත්ත්වයන් පෙන්눔 කිරීම දක්වා වන විශාල පරාසයක රෝග ලක්ෂණ පෙන්눔 කරන්න පුළුවන්. ඩෙංගි රෝගයත් සමග ඇතිවන මූලික රෝග ලක්ෂණ වන්නේ උණ, තද හිස රදය, ඇඟපත වේදනාව, සන්ධිපත් වේදනාව, ශරීරයේ විවිධ ලප මතුවීම ආදී හැරුණකොට කලාතුරකින් දක්නට ලැබෙන අධික රුධිරය වහනය වීම තත්ත්වයන් වන නාසයෙන් ලේ ගැලීම, මාස සුද්ධියත් සමග ඇතිවන අධික රුධිරය ගැලීම සහ වෙනත් රුධිරය වහනය වන අවස්ථා පෙන්눔 කරන්න පුළුවන්. මෙම රෝගී ලක්ෂණ පෙන්눔 කරන්නේ නම් ඔබ වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු අතර ඔබ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔබගේ රුධිර පට්ටිකා සීග්‍රයෙන් පහළ යන්නේ නම් හෝ ඔබට අධික වමනය, උදරයේ වේදනාව, මුඛයෙන් ආහාර හෝ පියර වර්ග ලබා ගැනීමට අපහසුකම, අධික රුධිරය වහනය වීම හෝ වෙනත් රක්තපාතය දක්වන රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ නම් ඔබේ වෛද්‍යවරයා ඔබව වහාම රෝහල් ගත කරනු ඇත. නමුත් ඔබ ගර්භණී තත්ත්වයේ පසුවන්නේ නම් වැඩිහිටි අයෙකු නම් ඊට අමතරව ඔබට වෙනත් නිදන්ගත රෝග තත්ත්වයක්, අපි හිතමු දියවැඩියාව, හෘද රෝගය, වකුගඩු අමාරුව වගේ වෙනත් රෝග තත්ත්වයෙන් පෙළෙන අයෙකු වේ නම් ඔබට රෝගී ලක්ෂණ මතුවන මුල් අවස්ථාවේදීම ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වන අතර ඔබව රෝහල් ගත කිරීම අනික් සාමාන්‍ය පුද්ගලයෙකු රෝහල් ගත කරනවට වඩා වේගයෙන් සිදුවිය හැකිය. ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂිත වූ ප්‍රතිජීවක ඖෂධ හෝ වෙනත් විශේෂිත ප්‍රතිකර්ම ක්‍රමයක් නැහැ. ඩෙංගු ඔබට වැළඳුනහොත් ඔබට වෛද්‍ය නිර්දේශයට අනුව අවශ්‍ය ප්‍රමාණයෙන් දිය වර්ග ලබා ගැනීම, ඔබෙන් පිටවන මුත්‍රා පිළිබඳව සැලකිලිමත් වීම, රුධිර වහනය පිළිබඳව සැලකිලිමත් වීම සහ නියමිත මාත්‍රාවට අනුව පැරසිටමෝල් ඖෂධය ලබා ගැනීමෙන් උණ පාලනය කර ගැනීම මෙහිදී කරනු ලබන මූලික ප්‍රතිකර්ම විධි කිහිපයක් වෙනවා. ඩෙංගු රෝගය ඔබට වැළඳී තිබෙන අවස්ථාවකදී වේදනානාශක ඖෂධ ඔබ ලබා ගත්තොත් එහිදී අධික ලෙස රුධිරය වහනය වී ඔබට විවිධ සංකූලතා තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් වේදනානාශක ඖෂධ මේ වෙලාවේදී ලබා නොගැනීම පිළිබඳව ඔබ ඉතාම සැලකිලිමත් විය යුතු වෙනවා. ඩෙංගු රෝගය පැතිරීම වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු මූලික විධි දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම. දෙවැනි එක ඩෙංගු මදුරුවන් ඔබට දෂ්ට කිරීම වළක්වා ගැනීම. මේ සඳහා මදුරුවන් දෂ්ට නොකරන ආකාරයේ ආරක්ෂිත සැහැල්ලු ඇඳුම් භාවිතා කිරීම, මදුරු විකර්ෂක එහෙම නැත්නම් මොස්කිටෝ රෙපලන්ට් වර්ග භාවිතා කිරීම මගින් මදුරුවන් දෂ්ට කිරීම වළක්වා ගැනීම. මෙයට අමතරව ඔබේ නිවස තුළට මදුරුවන් පැමිණීම වළක්වා ගැනීම සඳහා ඔබේ ජනේලවලට මදුරුවන් පැමිණීම වළක්වන දැල් යොදා ගැනීම, නිවස ඇතුළත මදුරුවන් සඳහා වෙන විවිධ ස්ප්‍රේ වර්ග භාවිතා කිරීම සහ රාත්‍රියේ නිින්දට යාමේදී මදුරු දැල් භාවිතා කිරීම වැනි සරල උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඩෙංගු මාරාන්තිකයි. එම නිසා මෙම රෝගය පිළිබඳ දැනුවත් වී වළක්වා ගැනීම අපි සියලු දෙනාම සතු වගකීමක්.